පාම් පෙට්ටියක් හින්දා සහ දර හින්දා පත්තු වෙච්ච AD කෙනෙක් එක්ක තමයි අපි කතා කරන්නේ. දැන් නළුවෙක් හැබැයි. මේ ප්‍රදීප් මානවඩු කොහොමද මේ AD නළුවෙක් වෙන්නේ? ඇත්තටම මේ රඟපාන්න තමයි කොළඹට ආවේ. රඟපාන්න ඇවිල්ලා AD කෙනෙක් වුණා. ඊට පස්සේ ඉතින් AD කරන ගමන් තමයි හිමිට රඟපාන්න සෙට් උනේ. කොහොමද ඒ කියන්නේ තිල්නයියට කොහොමද තේරෙන්නේ දරපාන් කියන චරිතයට මේ මිනිස්සයා සුදුසුයි කියලා ඒ වැඩේම AD කරද්දි කොහොමද හිතුනේ? මෙහෙමයි දැන් ওই දරපාන් කියන චරිතය ආවට පස්සේ මේ ස්ක්‍රිප්ට් රයිටර් සම්මනත් මාව යෝජනා කරා. ඊට පස්සේ තිල්නත සීන් බලලා ඉතින් කිව්වා මේක උඹ කරපන් මේ උඹට හරියයි කියලා. ඊට අපේ ප්‍රොඩියුසර්ත් එක්ක ඕකේ කරා. ඊට පස්සේ තමයි මම ඕක කරන්න පටන් ගත්තේ. දරපාන්කට දැන් තාමත් මං හිතන ප්‍රතිචාර හම්බ වෙනවා. ඔව් අනිවාර්යයෙන්ම අතිශය ජනප්‍රිය වුණා මේ දැන් මම රෙල්නාම කීපයක මම එහෙම චරිත කරලා තියෙනවා. හැබැයි මේ මිනිස්සු අතරට ගියේ මේ නාට්‍ය හරහා දරපාන් හින්දා. දැන් එතකොට දරපාන් එකෙන් හැබැයි තිල්නත් එක්කම කෙලින්ම ෂිෆ්ට් වෙනවා. ඒ කියන්නේ සිද්ධු එකෙන් ෂිෆ්ට් වෙනවා කෙලින්ම මේ වැඩේට නෝ පාකින් එකට. තිල්නත් එක්ක වැඩ කරන්න ලේසිද නැත්නම් තිල්නගේ සමාගම හොඳයිද නැත්නම් මොකක්ද හේතුව? නෑ මෙහෙමයි මේ දැන් මම ගොඩක් අධ්‍යක්ෂකවරුෙක් වැඩ කරලා තියෙනවා. ඉතින් තිල්න අධ්‍යක්ෂකවරු තරහ වෙයි. නෑ නෑ මේ තිල්නත් එක්ක වැඩ කරන්න හරියම ලේසි తీරන මොකද මේ එහෙම ලොකුවට කිසි දෙයක් පස්සේ එහෙම ලොකුවට එලවන්නේ නැහැ. ඉතින් ෂේප් එකේ වැඩේ කරා යනවා. ඉතින් මමත් මගේ දායකත්වයේ උපරිම දෙනවා. ඉතින් එතකොට ඉතින් ප්‍රශ්න ඇති වෙන අඩුයි. ගොඩක් අඩුයි. ඉතින් දැන් මම මෙයත් එක්ක වැඩ කරන්නේ 2008 ඉඳන්. දැන් අවුරුදු 11. ඉතින් අපි දෙන්න එකට වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි දෙන්න එකට වැඩ කරන්න පටන් ගන්නකොට එයත් AD මම එයාගේ ගෝලයා. සෙකන්ඩ් AD. දැන් එයා ඩිරෙක්ටර් මම AD වෙලා. මෙහෙම යනවා ඉතින් මේක. හරි. ඒ කියන්නේ ප්‍රදීප් මානවඩුත් අධ්‍යක්ෂවරයෙක් වෙයිද නැත්නම් මෙහෙම තව ටික දවසක් ඉන්නවද? අපෝ මම තව කාලයක් ඉඳී. මොකද මේ දැන් මම අවුරුදු 11 12 කැසිස් කරනවා. ටෙලි නාට්‍යයක් එම් කරනවා. ඉතින් මට ඕන තරම් එක්ස්පීරියන්ස් තියෙනවානේ. මම දන්නවා මොකද්ද මේකේ වෙන්නේ කියලා. ඉතින් එහෙම මට එහෙම හදිස්සියක් නැහැ. තව මේක ඉගෙනගෙන ඉතින් අනාගතේ බලමු ඉතින් හොඳ එකක් කරන්න. දැන් සමහර AD ලා ඉතින් දැන් මගෙන් ඉගෙන ගත්තු අය ඉන්නවා. උන් ඩිරෙක්ටර්ස්ලා දැන්. දැන් නෝ පාකින් එකට නෝ පාකින් එකේ AD චරිතයක් විදිහට එයිද? ඔව් ඉස්සරහට මම මේකේ රංගනයෙන් දායක වෙනවා. ඒ කියන්නේ මේකේ මේ ඔය කැතිගේ චරිතය කරන මේ ඒ කැතිගේ චරිතය අයියා. මොකද මෙයා මෙහෙ ඉන්නේ අම්මා හොයාගෙන. එතකොට එහෙම හොයාගෙන යද්දි එයාට අම්මෙක් ඉන්නවා අයියෙක් ඉන්නවා. ඒ අයියාගේ චරිතය තමයි මම ඉදිරියේ නිරූපණය කරන්නේ. අයියා මොන වගේද කියලා කියන්න පුළුවන්ද නැත්නම් පස්සේ කියනවද? දැනට මට රචකයා කියලා තියෙන්නේ වැඩි කියන්න එපා. අනුන්ව අන්දන එකෙක්. අනුන්ව අන්දන ඒ වගේම අර දරපාන් හිතුවක්කාරකමයි ඒ තියෙන දේවල් ටිකත් එක්කම තවත් ඒ වගේම චරිතයක්. ඔව් මම හිතන්නේ ඒ දරපාන්ට වැඩිය මේ ටිකක් වෙනස් මේක. දරපාන් කියන්නේ ඉතින් ගමේ සාමාන්‍ය පාම් විකුණන අහිංසක මිනිහෙන්නේ. දැන් මූ ඇවිල්ලා ඊට වැඩිය මේ මිනිස්සු කෙලින්ම අන්දනවා. ඒ කියන්නේ අපි ඇත්තට කරන එක. සාමාන්‍යයෙන් කරන එක චරිතයකට කරන්න වෙලා තියෙනවා.